Hi guys, අද අපි යන්නේ විශේෂ ගමනක්. ඉතින් වැස්ස ගැනත් හිතන්නේ නැතුව අපි ගෙදරින් පාන්දරින්ම පිටත් උනේ ඇත්තටම මේ ගමන විශේෂ නිසා. පේනවනේ අම්බුලුවාවත් මීදුමෙන් වැහිලා. අද අපි යන්නේ නුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඩ්‍රාමා ෆෙස්ටිවල් එකක් බලන්න. මේක ඇකඩමික් ඩ්‍රාමා ෆෙස්ටිවල් එකක් කිව්වොත් මං හරි. උසස් පෙළ නාට්‍ය හා රංග කලා විෂයට නිර්දේශ වෙලා තියෙන ඊඩිපස් රජ, ජුලියස් සීසර්, සකුන්තලා කියන නාට්‍ය තුන බලන තමයි අපි මේ යන්නේ. උදේ 8 වෙද්දිවත් එතන ඉන්න ඕන නිසා උදේට නිදහසේ ඉඳගෙන කණ්ඩ බොණ්ඩ වෙලාවක් අපිට තිබුණේ නැහැ. ඒක හින්දා අපි ගියා ඩිලයිට් එකට. ඩිලයිට් එකට ගොඩ වෙලා මෙන්න මේ කෑම ටික බඩට දාගෙන ඊට පස්සේ අපි දුවගෙන ගියේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගාවට. ඔන්න ගියාට පස්සේ අපිට වෙච්ච දේ බලන්නකෝ. ඇත්තටම මම ඔළුවේ තියාගෙනම හිටියේ මේ ෆෙස්ටිවල් එක පටන් ගන්න 8:00ට කියලා. හැබැයි මේක පටන් ගන්නේ 9:00ට. ඉතින් මොකද කරන්නේ නේද? අයියෝ නුවර කරන්න දෙයක්ද නැත්තේ. අපි ගියා සහස්සු වෙන පැත්තට. අද සහස්සු වෙන මාර කාර්යබහුලයි. මෙතන තියෙන හෙළබොජුන් එකෙන් අපි නිතරම කෑම කාලා තියෙනවා. එතනින් අපි ගත්ත ෂවර්ම දෙකයි කෝපි දෙකයි. ඒකත් කාලා බීලා අච්චාරු කන්න බැලුවා. අච්චාරු හැමදාම මං මෙතෙන්ට එනකොට වහලා. ඉතින් අපි ෂවර්ම දෙක කාලා කෝපි එක බීලා දුවගෙන ගියේ ආපහු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ටිකට් ගන්නත් ඕන හින්දා. ටිකට් ටික අරගෙන ඇතුළට යන්න ලෑස්ති වෙනකොට මෙන්න යාළුවෙක් හම්බුණා. මෙයා මගේ කැම්පස් කාලේ යාළුවෙක්. තව යාළුවෝ හම්බුණා. එයාලත් එක්ක ෆොටෝ ගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඊට පස්සේ අපි ඇතුළට ගිහින් වාඩි වුණා. මෙන්න මෙතන නියම ගැජට් එකක් තිබුණා ළමයි. මේ බලන්නකෝ මෙයා මේක දිගෑරලම පෙන්නනවා. ඒක වරු නේද? මේ ෆෙස්ටිවල් එක බලන්න මට වඩා උණක් තිබුණේ මෙන්න මෙයාට. මේ රැවුලතක ගා ඉන්න එක්කෙනාට. ඔන්න දැන් ඩ්‍රාම ෆෙස්ටිවල් එක පටන් ගන්නයි ලෑස්ති වෙන්නේ. මේ ඩ්‍රාම ෆෙස්ටිවල් එක ඕගනයිස් කරලා තිබුණේ බණ්ඩාර කැකුලන්දර සර්. මේ සර්ගෙන් තමයි මම උසස් පෙළට නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තේ. මේ වෙලාවේ මේ ඩ්‍රාමා තුන සම්බන්ධවම ලොකු විස්තරයක් සර් කරා. ඒක ගොඩාක් වටිනවා. මේ තියෙන්නේ ඩ්‍රාමා ඉවරුණාට පස්සේ මම කර්ටන් කෝල් එක වීඩියෝ කරා. සාමාන්‍යයෙන් වේදිකා නාට්‍යයක් බලන්න ගියාම මේක වීඩියෝ කරන පුරුද්දක් මගේ නැහැ. මොකද ඒක ඇත්තටම ලොකු වැරැද්දක් කියලා මම හිතනවා. මොකද මේක සජීවී අත්දැකීමක් නේ ප්‍රේක්ෂකයාට දෙන. එතකොට මේ ඩ්‍රාමා ඉදිරිපත් කරන මෙයාලා ගොඩාක් කාලය ශ්‍රමය කැප කරනවා. ඒ හින්දා ඒක වීඩියෝ කරන එක එච්චර සුදුසුයි කියලා මම හිතන්නේ. දැන් ඔයාලා කියයි ඔයත් වීඩියෝ කරලානේ කියලා. මම මේ වීඩියෝ කරේ කර්ටන් කෝල් එක විතරයි. මේ ඩ්‍රාමා එකේ රඟපාලා තිබුණේ අසමා කියන ඇකඩමි එකේ ළමයි. ඒ හින්දා මම ඒ ගැන වැඩි විස්තරයක් කියන්න යන්නේ නැහැ. ඩ්‍රාමා එක බලලා ඉවරනට පස්සේ වෙච්ච දේවල් ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ ළමයි. මොකද අපි එළියට බහිනකොට හොඳටම බැස්ස. අපි දුවලා ගියා සිරිරම්යා එකට හෙල්මට් දෙකක් දාගෙනම ඒකලා එකෙන් කාලා වැස්සෙම තෙමීගෙන ගෙදර එන්න සිද්ධ වුණා. ඒ හින්දා මට මෙතනින් එහාට සිද්ධ වෙච්ච කිසිම දෙයක් වීඩියෝ කරගන්න ලැබුණේ නැහැ. කොහොම වුණත් අද දවසේ මට ගොඩාක් විශේෂ දවසක්. මොකද ගොඩාක් කාලෙකින් තමයි මම ඩ්‍රාමා ෆෙස්ටිවල් එකක් බලන්න ගියේ. එහෙනම් ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහිල්ලා එන්නම්. මේ වගේ වීඩියෝස් බලන්න චමෝස් ඩයරි YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් vlog එකකින් ආයෙම හම්බෙමු. ගිහින් එන්නම්. bye.